මාධ්‍යවේදී හිතවතුනි අද දවසේදී අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබන්නේ ජනාරගල සංධානයේ විදිහට මාධ්‍ය සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙනවා ජනාරගල සංධානයේ ජාතික විධායක සභාව නියෝජනය කරමින් වීරසිංහම් සහෝදරයාත් ඒ වගේම මම ලහිරු විරසේකර. අද දවසේ අපේ අවධානය යොමු වෙන මාතෘකාව තමයි මේ දිනවලත් යම් පහුගිය කාලෙත් යම් සාකච්ඡාවට ලක් වෙලා තිබුණු මාතෘකාවක් තිබුණා. විශේෂයෙන්ම ලංකාවේ khනිජ වැලි කැණීම් ගවේෂණය සහ ඒක කරන්නේ කවුද ඒක කරන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් බරපතල සාකච්ඡාවක් පහුගිය කාලේ මතුවලා තිබුණා. ඒ අතරේ තමයි අපිට දකින්න හම්බුනේ මන්නාරමේ මීට සති කිහිපයකට කලින් මන්නාරමේ ජනතාව මන්නාරම ප්‍රධාන නගරයට ඇවිල්ලා විශාල විරෝධතාවයක නිරත වුණා මේ මන්නාරම දිස්ත්‍රික්කයේ මේ තියෙන khනිජ කොල්ල කෑම වහාම නවත්තන්න. ඒ හරහා සිද්ධ කෙරෙන පරිසර විනාශය වහාම නතර කරන්න කියලා ඔවුන් පාරට බහැලා දැවැන්ත විරෝධතාවයක නිරත වුණා. ඒතර මේ සම්බන්ධයෙන් අපිට පේන්න තියෙන කාරණේ තමයි වගකිය යුතු ආයතන සියල්ලම බොහොම නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. ඒ කියන්නේ මේවා ආරක්ෂා කරන්න ඕන ලංකාවේ khනිජ සම්පත ආරක්ෂා කළ යුතු ආයතන ඒකට වැඩපිළිවෙල සකස් කළ යුතු ආයතන ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙල සහ නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන සියල්ලම බොහොම නිහඬ ඒ කියන්නේ උඩින් බොහොම නිහඬ පිළිවෙතක් සහ යටින් ජනතාවට තර්ජනය කරමින් මේක අනිවාර්යෙන් කරනවාම තමයි කියන සාකච්ඡාවක් යටින් යමින් තියෙනවා. ඒතර මෙන්න මේකේ ඇත්ත කතාව මොකද්ද කියන කාරණේ තමයි අපි අද සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ ප්‍රධාන එකක් තමයි අපි පහුගිය කාලෙම මේ ප්‍රශ්නේ මතු කරා ලංකාව පුරාම ලංකාවේ ගොඩබිම් ප්‍රදේශවලත් ඒ වගේම මුහුදු මාර්ගයේ මුහුදු ප්‍රදේශවලත් තියෙන khනිජ ද්‍රව්‍ය. ඒ කියන්නේ මේ khනිජ ද්‍රව්‍ය කියලා කියන්නේ නිකම්ම නිකන් කොහෙන් හරි හම්බෙන වැලි ටිකක් නෙවෙයි. මේවා ලෝකයේ විවිධ නිෂ්පාදන සඳහා වාහන නිෂ්පාදනය, ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය, බැටරි සඳහා මේ දැන් වෙළඳපොලේ තියෙන ඉතා විශාල නිෂ්පාදනයක් කරන නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයනවා මෙන්න මේ khනිජ වලින්. මේ khනිජ වලින් නිස්සාරණය කරලා ගන්න ඒ වගේ විශාල මූලද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා. මේවා ලංකාවේ ඇතුලේ මේ khනිජ වැලි වලින් නිස්සාරණය කරලා ගන්න පුළුවන් ඒවා. හරිද? එතකොට ඒ නිෂ්පාදන වලින් එක පැත්තකින් ලංකාවට ආර්ථික වාසියක් වෙනවාද නැද්ද කියන එක ඒ වගේම තමයි පරිසරය. මොකද මේවායින් කොච්චර ආර්ථික වාසියක් වුණත් වැඩක් නැහැ. මේවා සියල්ල තියෙන අපි ජීවත් වෙන පරිසරය. එතකොට මේවා මොනවා හරි විදියට ප්‍රයෝජනයට ගත හැකිව තිබෙන්නේ පරිසර පද්ධතිය ජන ජීවිතය සදාසිව්පාවා ගහකොළ මේකට කිසිම හානියක් නොවන ලෙස. මොකද අපි තියෙන khනිජ ටික ඔක්කොම මේ කොච්චර තියනවද කියලා බලලා ඊට පස්සේ ඒවා කැණීම් කරලා ගොඩ ගත්තත් වැඩක් නැහැ. ඒ එන ආර්ථික වාසියට වඩා විශාල හානියක් වෙන්න පුළුවන් මේකෙන් සිද්ධ වෙන පරිසර හානිය කියන එක. ඒ වගේම තමයි ජන ජීවිතයට, ජල පෝෂක වලට, ඒ වගේම සදාසිව්පාවට, දීවර කර්මාන්තය ඇතුළු කර්මාන්ත වලට, වගා භූමින් වලට මේ සියල්ලට වෙන හානිය කියලා කියන්නේ ඊටාම සැලකිය යුතු මට්ටමේ බරපතල එකක් වෙනවා නම් මේ කාර්යය කරන්න බෑ. කොච්චර khනිජ වටිනා khනිජ තිබුණත් එහෙනම් ඒක ගවේෂණය හෝ කැණීම කරන්න බෑ. මෙන්න මේක නියාමනය කරන මේකට වැඩපිළිවෙල හදන මේකට අදාළ ඒ නිරීක්ෂණය කළ යුතු ඒකට නිර්දේශ නිකුත් කළ යුතු ඒකට බලපත්‍ර නිකුත් කරන ආයතනය මොකද්ද? ඒක තමයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය කියලා කියන්නේ. මේ කාර්යාංශයේ තියෙන මේ වෙද්දී පරිසර අමාත්‍යාංශය යටතේ. එහෙනම් මේකට අදාළ වැඩපිළිවෙල සකස් කිරීම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය මොකද්ද? ඒවා බලපත්‍ර නිකුත් කරන සමාගම් සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙල ඒකට අදාළ ක්‍රියාමාර්ග මොනවද? ඒ කොන්දේසි සපුරන්නේ නැත්තම් මොකද්ද කරන්නේ? මෙන්න මේ සියල්ල විශේෂයෙන් ගත්තම ලංකාවේ khනිජ කොච්චර ප්‍රමාණයක් khනිජ තියෙනවද? ඒ khනිජ කොච්චර අවසාදි මේ භූමියෙන් හොයාගන්න පුළුවන්ද? ඒවා කොච්චර කැණීම් කරලා ගොඩර ගන්න පුළුවන්ද කියන කාරණේ සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් තිබිය යුතු ආයතනය තමයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය. හැබැයි මේ පහුගිය කාලයක් තිස්සේ මේ khනිජ ප්‍රශ්නෙට ලංකාවේ khනිජ කොල්ල කෑමට වග කියන්න ඕන එක ආයතනයක් බවට පත් වෙලා තිනවද භූවිද්‍යා සමීක්ෂණ පතල් ගැනීම කාර්යාංශය. ඒකට ඍජුවම අපි බොහොම පැහැදිලිව කියනවා ඍජුවම සම්බන්ධයි පරිසර අමාත්‍යාංශය. පරිසර අමාත්‍යාංශය සහ භූවිද්‍යා සමීක්ෂණ පතල් ගැනීම කාර්යාංශය එකට එකතු වෙලා ලංකාවේ khනිජ පද්ධතිය බහුජාතික සමාගම් වලට කොල්ල කන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. අපි දන්නේ ඒකට ඒගොල්ලන්ට හම්බෙන කොමිස් එක කොච්චරද කියලා. හරිද? අඩු ගානේ අපි කියන්නේ මේ ටික විකුණනවා නම් කොමිස් එකේ ගාණ කියන්නකෝ. කොමිස් එකේ ගාණ කියන්නකෝ ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. ඒ කියන්නේ Tamanට අයිති ජනතාවට අයිති khනිජ සම්පත් ටික විකුණනවා නම් ඒක කොල්ල කනවා නම් අඩු ගානේ ජනතාවට දැනගැනීමේ අයිතිය දෙන්නේ ඒකට කොච්චර කොමිස් එකක් ගත්තද කියලා පරිසර අමාත්‍යාංශයේ භූවිද්‍යා සමීක්ෂණ පතල් ගැනීම කාර්යාංශය. හරි.
අඩු ගානේ ඒක කියන්නේ. මොකද අපි මන්නාරමේ උදාහරණ ගත්තොත් එහෙම මන්නාරමේ මේ khනිජ ද්‍රව්‍ය වලින් khනිජ වැලි වලින් හම්බෙනවා ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් ඇතුළු මෙන්න මේ khනිජ ද්‍රව්‍ය මේ khනිජ වැලි නිදිය මන්නාරමේ තියෙනවා කියලා දැනට හඳුනාගෙන තිබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකේ තොරතුරු හොයාගෙන ගියාම අපිට හම්බෙනවා ටයිටේනියම් සෑන්ඩ් ලිමිටඩ් කියලා ආයතනයක් ඕස්ට්‍රේලියානු සමාගම. ටයිටේනියම් සෑන්ඩ් ලිමිටඩ්. දැන් මේ සමාගමේ වෙබ් අඩවියට ගියාම ඔබට මේ දැනුත් බලන්න පුළුවන් මන්නාරමේ මේ khනිජ කැණීම් khනිජ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තියෙනවා මේගොල්ලන්ගේ වෙබ් එකේ. මේ ටයිටේනියම් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයේ සතු. ඒගොල්ලන්ගේ වෙබ් එකේ තියෙනවා. හරි. හැබැයි දැන් මේ ආසන්නම හම්බෙච්ච ප්‍රශ්නේ තමයි මන්නාරමේ khනිජ කැණීම් සඳහා BOI එක ආයෝජන මණ්ඩලය අවබෝධතා කිවිසුමක් අත්සන් කරලා තියෙනවා. හරිද? අවබෝධතා කිවිසුමක් අත්සන් කරලා තියෙනවා කියලා තොරතුරක් තියෙනවා. මොකද සමාගම් දෙකක් සම්බන්ධයෙන් මේ වෙද්දී TOR නිකුත් කරලා තියෙනවා. හරිද? khනිජ කැණීම් සිද්ධ කළ යුතු ක්‍රියාපිළිවෙත අඩංගු TOR නිකුත් කරලා තියෙනවා සමාගම් දෙකක් සම්බන්ධයෙන්. එක කම්පැනි එක තමයි මාස් මෙටල්ස් කියන ඉන්දියන් සමාගම, අනිත් එක තමයි ඔරායන් කියන ඕස්ට්‍රේලියානු සමාගම. හරි. එතකොට දැන් ටයිටේනියම් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයේ වෙබ් එකේ තමයි තියෙන්නේ මේ මන්නාරමේ khනිජ ව්‍යාපෘතිය කරන්නේ ඒගොල්ලෝ කියලා. හරි. හැබැයි TOR එක නිකුත් වෙනවා මාස් මෙටල්ස් කියන ඉන්දියන් කම්පැනි එකටයි ඔරායන් කියන ඕස්ට්‍රේලියන් කම්පැනි එකටයි මේ TOR නිකුත් කරනවා මේ khනිජ කැණීම් සඳහා. ප්‍රශ්නේ තියෙන්නේ අපි නිකන් තොරතුරු හොයලා බැලුවට පස්සේ මේ ඔරායන් කියන සමාගමේ khනිජ කැණීම් බලපත්‍රය 2024 අවුරුද්දේ, ඒ කියන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ කල්ලිකුත් වෙලා තියෙන්නේ. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ කල්ලිකුත් වෙච්ච බලපත්‍රයක් සහිත ඔරායන් එකට TOR එක නිකුත් කරනවා 2025 මාර්තු මාසේ. දැන් අපිට තේරෙන්නේ ක්‍රියාවලිය මොකක්ද කියලා. ඒ කියන්නේ බලපත්‍රයක් නැති කම්පැනි එකකට මේ කැණීම් හෝ ගවේෂණය සඳහා බලපත්‍ර කල්ලිකුත් වෙච්ච කම්පැනි එකකට TOR එකක් දෙනවා 2025 මාර්තු මාසේ. ඒතර මොකද්ද මේ අපබ්‍රංශය කියලා එක්ක මේගොල්ලෝ පැහැදිලි කරන්න ඕන. එහෙම කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැත්නම් ඒකත් කියන්න ඕන. මොකද ටයිටේනියම් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයේට මීට කාලයකට කලින් බලපත්‍ර හම්බෙන්නේ ජේම්ස් ග්ලෝබල් කියන ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙච්ච කම්පැනි එක මත විශ්වාස කරලා කියලා තමයි භූවිද්‍යා සමීක්ෂණ පදල් ගැනීම් කාර්යාංශය කියන්නේ. දැන් අපි දන්න විදිහට නම් මේ ටයිටේනියම් සෑන්ඩ් ලිමිටඩ් එකයි ජේම්ස් ග්ලෝබල් එක අතර සම්බන්ධයක් නැත. එතකොට කොහොමද ටයිටේනියම් සෑන්ඩ් ලිමිටඩ් එකේ ලංකාවේ ලෝකල් නියෝජිතයා, ඒ කියන්නේ මේ සාමාන්‍ය ලංකාවේ නියෝජිතයා කියලා ඒගොල්ලෝ හඳුන්වනවා ඔරායන් කියන ඕස්ට්‍රේලියන් කම්පැනි එක. ලංකාවේ නියෝජිතයා කියලා. ඒතකොට ලංකාවේ නියෝජිතයා කියන කෙනාට මේ බලපත්‍රය අහෝසි වෙලා තියෙද්දි බලපත්‍රය කල්ලිකුත් වෙලා තියෙද්දි කොහොමද ඒගොල්ලන්ට TOR එකක් නිකුත් වෙන්නේ? එකක් තමයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. අපි කලිනුත් මතු කරා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් ගැනීම් කාර්යාංශයේ සතුව මේ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා වෙච්ච වැඩපිළිවෙලක් සැලැස්මක් නැහැ. හරිනම් භූවිද්‍යාවේ තියෙන්න ඕන කොච්චර khනිජ වැලි ප්‍රමාණයක් මේ ප්‍රදේශවල තියෙනවද? කොච්චර ප්‍රමාණයක් කැණීම් කරන්න පුළුවන්ද? කොච්චර ප්‍රමාණයක් එකකින් අපිට වැලියු ඇඩඩ් කරන මේ අගය එකතු කිරීමේ ක්‍රියාවලියකට ලංකාව ඇතුළේ මේක යොමු කරන්න පුළුවන්ද නැද්ද බැරිද කියන එක ගැන භූවිද්‍යා සමීක්ෂණ පදල් ගැනීම කාර්යාංශයට සම්පූර්ණ අවබෝධයක් තියෙනවා. දැන් මේකේ මොකක්ද වෙලා තියෙන්නේ? මේවා අඳුනා ගැනීමක් භූවිද්‍යා සමීක්ෂණ පදල් ගැනීම කාර්යාංශයෙන් කරන්නේත් නැහැ. හැබැයි අනේ මෙන්න භූවිද්‍යා සමීක්ෂණ පදල් ගැනීම කාර්යාංශයේ වෙබ් එකේ තියෙනවා. වෙබ් එකේ තියෙනවා ලයිසන් දීපුවා කියලා නම්. වෙබ් එකේ මේ තලෙයිමන් අරපු තියෙන්නේ මේ. රතු කොටු දාලා තලෙයිමන් අරපු තියෙන්නේ. අපි මේ කලින් පෙන්නුවා. රතු කොටු දාලා තලෙයිමන් අරපු තියෙනවා. මේ තියෙන්නේ මන්න අරපු. මන්නාරම මේ භූවිද්‍යාවේ තියෙන වෙබ් එකේ තියෙනවා මේ රතු පාට කොටු වලින් තියෙන රිසර්ව්ඩ් ඒරියා ලයිසන් ඉෂුඩ්. හරි. මේ මුහුදු ප්‍රදේශයේ තියෙන්නේ. මුහුදු ප්‍රදේශෙත් එක්ක තමයි මේ තියෙන්නේ. මේ ලයිසන් නිකුත් කරලා තියෙනවා කියලා. හරිද? එතකොට භූවිද්‍යායක ගාව නැත්තම් දැනට වැඩපිළිවෙලක් මේ කැණීම් කරන්න බලපත්‍ර ලබා දෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි අහන්නේ කොහොමද TOR නිකුත් කරන්නේ? කොහොමද BOI එක භූවිද්‍යාවකින් අහලා මේ MOU අස්සම් කරන්නේ? මොකද්ද මේ ක්‍රියාවලිය? කියන්නේ ලංකාවේ නීතියක් කියලා එකක් ඒතකොට khනිජ සම්බන්ධයෙන් නැද්ද? khනිජ කැණීම් ගවේෂණය කිරීම සම්බන්ධයෙන් නීති මේ මොන හරි එකක් නැතුවද මේ භූවිද්‍යාවක කියන්නේ ලංකාවේ නීතියට අනුව වැඩ කරන ආයතන නෙවෙයිද එතකොට? හරි. ඒ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් මතුන අපි මතු කරන පළවෙනි ප්‍රශ්නේ තමයි ජනතා විරෝධයක් තිබියදී ඒක නොසලකා මේ කම්පැනි වලින් හදපු EIA රිපෝට්. EIA රිපෝට් හදන්නේ කම්පැනි එකේ. ඒක හදන්නෙත් නෑ භූවිද්‍යාවක හරි පරිසර අමාත්‍යාංශය හරි හදන්නේ මේ khනිජ ටික කැණීම් කරන්න අවසර ගන්න එන කම්පැනි එකකින් EIA එක හදලා දෙනවා පරිසර අමාත්‍යාංශයට. මේගොල්ලෝ අස්සක් කරනවා.
ඉතින් මොකද ඒතොර EIA එක හදන එකේ බලාපොරොත්තු? අපි දැක්ක පෝට් සිටි එකට EIA හදලා තිබුණා. හරිද? පෝට් සිටි එකට හදපු EIA එකේ තියෙනවා මීගමුව වෙරළ තීරේ. මීගමුව ඒ වැලි ගන්න ප්‍රදේශයේ මාළු බෝ වෙන්නේ නැල්ලු. දීවරව මාළු හල්ලන්න යන ප්‍රදේශයක මාළු බෝ වෙන්නේ නැහැ කියලා තිබුණු EIA එකට පෝට් සිටි හදන්න අවසර හම්බ වෙනවා. එහෙම තමයි මේ කම්පැනි වලින් හදන EIA වල ඇත්ත தත්ත්වය. දැන් මන්නාරමේ මේ khනිජ කැණීම් කරන්න මේ සමාගම් වලට අවසර දෙද්දී ඒකට ගත්ත EIA report එක දෙන්නේ මේ කම්පැනි වලින්. ඒකට කොහොමද අවසර දුන්නේ? අපිට තේරෙන්නේ මේකට අවසර දුන්නේ කොහොමද කියලා. පළවෙනි කාරණේ ඉස්සෙල්ලාම කියන්න මෙහෙම කම්පැනි දිනවද කියලා. Titanium Sand Limited, Mass Metals, Orion මේ කම්පැනි කොහෙද තියෙන්නේ? හරි. මොකද Titanium Sand Limited එකේ වෙබ් එකට ගියාම ඒගොල්ලෝ කරන වැඩේ තමයි ඒගොල්ලෝ තමයි මේ ලොකු ප්‍රොජෙක්ට් කරන්නේ. ඒගොල්ලෝ කරන ප්‍රොජෙක්ට් එකක් නෑ බැලුවට පස්සේ මෙතන. ඒගොල්ලන්ගේ වෙබ් එකට ගියාම පෙන්නනවා අපි තමයි මේ ප්‍රොජෙක්ට් කරන්නේ. අපිට මේගොල්ලන්ගේ අවසරය තියෙනවා. අපි GSMB එකත් එක්ක මෙහෙම සාකච්ඡා කරා. අපි අරගොල්ලොත් එක්ක මෙහෙම සාකච්ඡා කරා. අපිට අනුබද්ධ කම්පැනි මෙච්චර තියෙනවා. ඒ නිසා අපේ කොටස් වෙළඳපොළ මෙන්න මේ ගානට තියෙනවා කියලා කැම්පේන් කරන්න තමයි මේ Titanium Sand Limited කියන ආයතනය මේ වෙද්දි උත්සාහ කරමින් යන්නේ. ඒකෙන් වෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ තියෙන අඩුව තරමේ ලංකාවේ තියෙන ඛනිජ සම්බන්ධයෙන් හරි ගවේෂණයක් හරි කැණීමක් සිදු කරන්නේ නැහැ. මේගොල්ලන්ට ඕනේ නැහැ මේක ඇත්තටම කරන්න. ඇත්තටම කරත් මේක මොකද්ද ඊළඟ බලාපොරොත්තු තියෙන්නේ? මේ ඛනිජ ටික ඊටාම සොච්චම් මුදලකට. සොච්චම් මුදලට ඇයි අපි එහෙම කියන්නේ? පළවෙනි දේ තමයි ඛනිජ මේ සාමාන්‍ය නිකන් හම්බෙච්ච අමුද්‍රව්‍ය විදිහට මේ යවුවට පස්සේ ඒකේ ආර්ථික වාසිය ගන්න බෑ එක පැත්තකින්. හැබැයි ලංකාවේ අපි දන්න විදිහට දැනටත් හොයාගන්න ඛනිජ නිධියකින් 130ක් රෝ මැටීරියල් විදිහට යවන්න පුළුවන්. 130ක් දැනටත් යවන්න පුළුවන්. ඉතින් මේ කම්පැනි මේ හොයාගන්න එක ගොඩාක් හොයාගන්නවා කියලා අරේ මේ කියලා බොරු කියලා අනම්මනම් වාර්තා දීලා එක ඒවා කරලා ඉවර වෙලා GSMB එක භූවිද්‍යා සමීක්ෂණ පදල් ගැනීම කාර්යාංශයේ ලොක්කොත් සම්බන්ධ කරගෙන අපි මේවා බොරු නම් අපිට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් GSMB එකට. හරිද? මේ කියන ඒවා බොරු නම්. හැබැයි හැමෝම දන්නවා GSMB එකේ වැඩ කරන අයත් දන්නවා පරිසර අමාත්‍යාංශය දන්නවා. ඉතින් අනේ පරිසර නියෝජ්‍ය ඇමතිනේ මේ අපෙන් කොල්ල කන අපේ ඛනිජ සම්පත කියලා පොතක් ලිව්වේ. දැන් මිනිහා කියනවාද මේක දන්නේ නැහැ කියලා. සජ්ජන සිල්වා අදත් නියෝජ්‍ය අධ්‍යක්ෂක කෙනෙක්. ඇන්ටන් ජයකොඩි පරිසර නියෝජ්‍ය ඇමතිවරයා භූවිද්‍යාවේ වැඩ කරද්දී එයාගේ වැඩ තහනම් කරේ මේ සජ්ජන සිල්වා. සජ්ජන සිල්වා ඊට පස්සේ වැඩ තහනම් වුණා. හැබැයි ඒ සජ්ජන සිල්වා අද භූවිද්‍යාවේ වැඩ කරද්දී පරිසර ඇමති පරිසර නියෝජ්‍ය ඇමති ඔක්කොම දැනගෙන සජ්ජන සිල්වත් එක්ක වැඩ කරනවා. සජ්ජන සිල්වා බොහොම ලස්සනට ඉස්සරහා වාඩි වෙලා ඉද්දී වංචා දූෂණ එළිදරව් කිරීම කර කතා කරනවා. අපි දන්නේ අපිට නම් විලිලැජ්ජයි එහෙම කතා කරන්නේ. ඒ කියන්නේ මෙතන මේ භූවිද්‍යාවේ විකුණන කරන මිනිහා ඉස්සරහා තියාගෙන පරිසරයේ දූෂණය ගැනයි ඊට පස්සේ වංචා දූෂණ අල්ලන එකයි ගැන කතා කරනවා. අපිට නම් පොඩි හරි විලිලැජ්ජාවක් තියෙන එක කරන්න බෑ. නමුත් දැන් මෙතන වෙලා තියෙන එක තමයි එකක් කියන්න මේ කම්පැනි මොනවද? මේ ඉන්දියන් කම්පැනි කියන ඒවා ඕස්ට්‍රේලියන් කම්පැනි කියන ඒවා මොනවද මේවා මේ Titanium Sand Limited කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඒකේ අනුබද්ධ සමාගම් කියලා જાතියක් තියෙනවා. කාටද බලපත්‍රය හම්බෙලා තියෙන්නේ? බලපත්‍රය දුන්නේ වෙන කාටවත්. ඒ බලපත්‍රය දැන් තියෙනවා වෙන එක්කෙනෙක් ගාව. ඒ බලපත්‍රය කාලේ ඉක්ුත් වුණාට පස්සේ TOR නිකුත් වෙනවා. මොකද්ද මේ? මොකද්ද මේ වෙන්නේ එතකොට? ලංකාවේ ඛනිජ සම්පතට මේක දත්ත නිරනම. බරපතලම ප්‍රශ්නේ තමයි මෙතන EIA report එකක් නිකුත් කරලා මේව හරියන් දෙන්න ඕනේ. EIA බලලා ජනතාවගේ විරෝධයක් තියෙනවද නැද්ද කියලා බලලා මේ ඔක්කොම බලලා. දැන් ඔක්කොම බලලා TOR එකක් දුන්නා වගේ කියනවා. හැබැයි මේ ප්‍රදේශයට අදාළව මේ පැත්තේ ජනතාව බොහොම පැහැදිලිව කියනවා. විශේෂයෙන්ම ස්වභාවික රක්ෂිතයක් තියෙනවා. විඩිත්තල තිව්වල ස්වභාවික රක්ෂිතයක්. විඩිත්තල තිව්වල ස්වභාවික රක්ෂිතය සහ වංගාලයේ කුරුළු අබේ භූමිය මේ දෙක අදාළ නැතුව EIA එකක් කරේ කොහොමද? මේ ඛනිජ කැණීම් වලට අදාළව මේ ප්‍රදේශය අහු වෙනවා නම් මේකට EIA කරේ කොහොමද? ස්වභාවික රක්ෂිතය සහ කුරුළු අබේ භූමියක් කියලා කියන්නේ පරිසර වාර්තාවකට අදාළ නැද්ද එතකොට? මෙතන බරපතලම කාරණේ තමයි මෙතන මේ ඇවිල්ලා සංචාර පක්ෂීන්ගේ පක්ෂ පර්යන්ටන කොරිඩෝවක් තියෙනවා මේ මන්නාරමේ. හරිද? ඒකට අවුරුද්දකට මිලියනයකට ආසන්න හෝ වැඩියෙන් පක්ෂීන් එනවා. සංචාරක පක්ෂීන්. ඒ පක්ෂීන් රටවල් 30කට අයිති වර්ග 150ක පක්ෂීන් 22ක් දැනටත් ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක් වෙච්ච පක්ෂී විශේෂ. එහෙම පරිසර පද්ධතියක මේගොල්ලෝ කිසිම වැඩපිළිවෙලක් නැතුව සැලැස්මක් නැතුව ඛනිජ කැණීම් සඳහා මේක හොඳට අහගන්න ඛනිජ කැණීම් සඳහා තියනවද නැද්ද කියලාවත් දන්නේ නැති කම්පැනි එකකට TOR දීලා බලපත්‍ර නැති කම්පැනි එකකට TOR දීලා මිනිස්සුන්ගේ විරෝධය පයිසයකට මායිම් කරන්නේ නැතුව මේක කරනවා කියලා GSMB එකේ පරිසර අමාත්‍යාංශය තර්ජනය කරනවා.
මෙතන බරපතලම කාරණේ තමයි එක පැත්තකින් ඛනිජ කැණීමක් සිද්ධ කරනවා කිසිදු වැඩපිළිවෙලක් නැතුව අදානිගේ කම්පැනි එකට සුළං බලාගාර ඉදි කරන්න දීලා තිනවා. ඊට පස්සේ මහා පරිමාණයෙන් කරන ඉස්සෝ කොටු ආරම්භ කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒතර මේ මන්නාරමේ තියෙන අපි දන්නේ නැහැ මේ මන්නාරම දිස්ත්‍රික්කයේ අරේමේ තියෙන ජනතාවට අයිති පරිසර පද්ධතිය ජනතාවගේ වගාබිම් ඒ වගේම මේ ජලය මේ සියල්ල විනාශ කරමින් මේ ව්‍යාපෘතියේ හරහා මේ කම්පැනි වලට අවස්ථාව දෙන වැඩේ තමයි මේ කරන්න හදන්නේ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව අහන කාරණේ තමයි මේකට වග කියන්න ඕන භූවිද්‍යා සමීක්ෂණ පතල් ගැනීම කාර්යාංශය පරිසර අමාත්‍යාංශයෙන් අපි මෙන්න මේ ප්‍රශ්නේ අහනවා. මේ තියෙන අපි ගාව ඕගොල්ලෝ ගාව නැත්තම් අපෙන් ඉල්ල ගන්න පුළුවන් මේ තියෙන්නේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබුණ නඩු තීන්දුවක්. මේ නඩුවේ නිර්දේශ දීලා තියෙනවා. මේක ඇවිල්ලා SC අපීල් නම්බර් 137 ඇලයිරක් 2017. මේ නඩුවේ නිර්දේශ ප්‍රමාණයක් දීලා තියෙනවා. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් ගැනීම් කාර්යාංශය මේ වෙද්දී බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ ක්‍රමවේදය හරිම නිශ්චිතවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තිය උල්ලංඝනය කිරීමක් පෙන්눔 කරනවා. මේ තියෙන්නේ නඩු තීන්දුවක්. මේකේ නිර්දේශයක් තියෙනවා නිරීක්ෂණයක් තියෙනවා. දැන් භූවිද්‍යා සමීක්ෂණ පතල් ගැනීම් කාර්යාංශයේ තියෙන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තිය. ඒ කියන්නේ මේ දැන් කොහේ හරි ඛනිජ හොයාගෙන තියෙනවනම් කැණීමක් කරලා ගවේෂණයක් කරලා ඛනිජ කොච්චර තියෙනවද කියලා හොයාගෙන තියෙනවනම් අඩුම තරමේ ඒක කැණීම් කරන්න දෙද්දී ටෙන්ඩර් පටිපාටියක් තියෙනවනේ. රජයේ මොනවා හරි දේපලක් විකුණද්දී ටෙන්ඩර් කරනවා. අබලි ද්‍රව්‍ය විකුණද්දී ටෙන්ඩර් කරනවා. ඔෆිස් එකක තියෙන කැඩිච්ච බඩු විකුණද්දී ටෙන්ඩර් කරනවා. මෙච්චර රටට සම්පතක් වෙච්ච ඛනිජ සම්පත එන කම්පැනියට කම්පැනියක් තියනවද කියලා නැද්ද දන්නේ නැතුව දෙනවා. ඒ කම්පැනි වල ලංවයගේ අපි දන්නවා බොහොම පැහැදිලිව ගල් බොක්කේ ආයේ කඳු වැටිය කපන්න ලංවයක තාම උත්සාහ කරනවා. ඉතින් GSMB එකේ භූවිද්‍යා සමීක්ෂණ පතල් ගැනීම් කාර්යාංශයේ හිටපු නීති නිලධාරීන් තමයි දැන් ලංවයගේ නීති නිලධාරීන්. ඉතින් මේ අතර සම්බන්ධයක් නැද්ද? මේ ඉන්න භූවිද්‍යාවකින් ඉහළ නිලධාරීන් මේ කම්පැනිත් එක්ක සම්බන්ධයි. ඒගොල්ලෝ තමයි මේවට උපදේශන සේවා සපයන්නේ. ඒකෙන් ඒගොල්ලන්ට හම්බෙන ගාණ තමයි මේ ලංකාවේ ඛනිජ සම්පත් ටික කොල්ල කන්න වැඩ හදලා තියෙන්නේ. GSMB එක මේක දන්නේ නැද්ද? GSMB කියන නිලධාරීන් මේක දන්නේ නැද්ද? දන්නවා. දැනගෙන හද්ද නැතුව ඉන්නවා. පරිසර අමාත්‍යාංශ මේක දන්නේ නැද්ද? දන්නවා. පරිසර ඇමති දන්නවා ධම්මික පටපැදි. පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි කියන්නේ මේකට විරුද්ධව පොතක් ලියපු මිනිහෙක්. ඒ මිනිස්සයා දන්නේ නැහැ කියලාද කියන්නේ? ඒ නිසා මෙතන හරිම නිශ්චිතයි මේ නඩුවේ බොහොම පැහැදිලිව කියනවා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය වෙන ක්‍රියාවලියක් තමයි මේ යන්නේ කියලා. ඒ ක්‍රියාවලිය සකස් කරලා තාම දීලා නැහැ. හරිද? නීතිපතියකින් නිර්දේශයක් එනවා භූවිද්‍යා සමීක්ෂණ පතල් ගැනීම් කාර්යාංශයට මේ ක්‍රියාවලිය සකස් කරලා දෙන්න කියලා. අපි දන්න තරමින් නම් භූවිද්‍යා සමීක්ෂණ පතල් ගැනීම් කාර්යාංශයේ ඒ ක්‍රියාපටිපාටිය සිද්ධ වෙමින් තියෙන්නේ. වැඩපිළිවෙල තාම හදලා අවසන් නැහැ. එතකොට කොහොමද? නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපි අහනවා භූවිද්‍යාවකින් අහන එකට හරි කිව්වේ කොහොමද? අරක දෙන්නද මේකට බලපත්‍ර නිකුත් කරන්නද කියලා අහද්දී නීතිපති දෙපාර්තමේන්තුව හා කිව්වේ කොහොමද? වැඩපිළිවෙලක් දීලා නැතුව. ඒ නිසා මෙතන තියෙන කතාව හරි පැහැදිලි. ඒ තමයි මේ ලෝකේ තියෙන කොහේ හරි කම්පැනි එකට අපි දන්නවා ලෝකේ දැන් යුද්ධ පවා ක්‍රියාත්මක වෙන්නේ මේ ඛනිජ සම්පත් අත්පත් කර ගැනීම සඳහා. අපි ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගණනාවක් අත්සන් කරලා තිනවා. ආණ්ඩුව ගිවිසුම් වල තියෙන්නේ මොනවද කියලා කියන්නේ නැහැ. ඒ ඔක්කොම මැද්දේ ඉන්දියාවේ කණ්ඩායමක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඛනිජ ගැනීම් කරන්න පුළුවන් කොහොමද කියලා හොයා බලලා. අපි අහන්නේ කවුද අවසර දුන්නේ? මොනවද තියෙන අවසරය? මොකද්ද තියෙන බලපත්‍රය? මොකද්ද ඉන්දියාවට තියෙන අයිතිය අපේ රටට ඇවිල්ලා ඛනිජ ගැනීම් කරන්න තියෙන අවස්ථා හොයා බලන්න. දැන් මන්නාරමේ මේ තියෙන එක කම්පැනි එකක් කෙලින්ම